Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අපි දෙන්න කියලා අවාර කාලේ දෙක කන්සර්ට් එක බලන්න ගෝල් වලද. ඉතින් ඒකේ ලස්සන මෙමරිස් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ vlog එකෙන් අරන් ඉන්නේ. මම මේක vlog එකේ අන්තිමට මං කියන්නම් මම මේක මොනවද දැක්කේ, මට මේ කන්සර්ට් එකෙන් මොනවද හිතුනේ කියලා. ඊට කලින් ඔයගොල්ලෝ vlog එක බලලා ඉන්න. ඒ වගේම අපේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ සබස්ක්‍රයිබ් කරන travel with Lassie YouTube channel. ඉතින් බලමු කන්සර්ට් එක කොහොමද කියලා. අරගෙන ඇවිල්ලා ඉන්න ඕන අපි බලමහට නුවර ඒ වගේම කොළඹ ඔන්න ඔයාලගේ ප්‍රේමේ නගරේ දාන්නටත් අපි ඇවිල්ලා ඉන්නවා අවාර යාලේ දෙකත් එක්ක. ඉතින් අපි වයන සංගීත කණ්ඩායම ඉතින් ඔයාලට ඉතා හොඳ රසවින්දනයක් එක්ක හොඳ ගීත ටිකක් එක්ක ලස්සන ගීත ගායන ආටිස්ට් ටිකක් එක්ක ඔන්න ලස්සන වැඩක් දාන්නට අරන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට යමු. මේ ආරම්භ වන්නේ අවාරක ආලේ දෙක with සූර්යා. අවාරේ සිද්ධ වෙන දේවල් හරි අහඹුයි. ඒ අහඹ කාරකයේ තමයි අලුත් අත්දැකීම් ජීවිතයට එකතු වෙන්නේ. සුපුරුදු වාරයට වඩා අහඹු අවාරයට මං හරි කැමතියි. ඒ අහඹු අවාරයේ ඇති වෙන ආලය හරිම රෝමාන්ටිකයි. අවාරක ආලේ දෙක with සූර්යා හැඩ කරන්නට මුලින්ම ආරාධනා කරන්නේ ඔහුටයි. පිළිගන්න මේ විදුල රවිචාර. Hello, Vibon Silverano. ඉතින් අද හරි ලස්සන දවසක්. මටත් මේ ආවාර කාලේ කොන්සර්ට් එකත් එක්ක එකතු වෙන්න හම්බුණා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි පළවෙනි සින්දුවට යන්න. දෙක with සූර්යා බලන්න රස විඳින්න ගාල්ලෙන් ආපු පිරිස විතරක් නෙවෙයි පිටපළාත් වලින් ගාල්ලට ආපු අයත් ඉන්නවා කියලා. අලුත් පරම්පරාවේ අති දක්ෂයාටයි ආරාධනා කරන්නේ. එහෙනම් මේ ඔබ අපි හැමෝම හුස්ම ගන්න මේ ගාලු හුස්මට හන්තාන හුස්ම මුසු කරමුද?
පිළිගනිමු මේ අපේ පරම්පරාවේ අති දක්ෂ සංගීතවේදියා සුනීර සුමංග. අයිබෝන් නනේ හරි කියලා බලමු. अंतिम बार क्या लगी हमारी 1 2 3 वधीरा झूठ පැතින කට්ටිය පොඩක් අහන් ඉන්න මේ වෙන වොයිස් එකකින් මේක හෙන්න යන්නේ හරිද 1 2 3 වෙතිර චොට කඩුව පොමරා වනනකදී මම යනවා එහෙනම් එළවන්න කලින් යන්න ඕනේ तेरे बिन अब मरेंगे कभी
හම්බෙවසගේ ඉතින් වැඩිපුර තිබෙන නිසා ඒක කියන්න පොඩි ජීවිතේ තනි මන්සල අතරමං වෙලා හුදකලාව සුසුම් හිලන හදවත සනහා අතීතයේ ගිලිහි සතුට රැගෙන වඩින්න අවාරක ආලේ දෙක විත් සූර්යා ඔබව සංගීතයෙන් මුසවත් කරන්නට පිළිගනිමු මේ සිව්මිනි ඔබයන්ගේ තියෙන තරුණයෙක් නමුත් හදවතට දැනෙන ගීත ගොන්නක් මේ තරුණයා එළියට දෙනවා. ඒකත් එක්ක හරි පුදුමාකාර බැඳීමක් මේ තරුණයා ගීතත් එක්ක මට පර්සනලි දැනෙන්න ගන්නවා. ඒ අතරේ මේ තරුණයාම මියුසික් කළා, මේ තරුණයාම පද රචනා කළා, මේ තරුණයාම ගායනා කරන හඬ පද නද තුනෙන්ම දායකත්වය ලබා දීපු ගීතයක් සම්බන්ධයෙන් මම ගොඩාක් අවධානය යොමු කරනවා. ඒක තිබිච්ච එක්තරා පදයක් මට ගොඩාක් තදින් දැනුණා. ඒ තමයි මා දෙපාරක් හමු වෙන කෙනෙක් නෙවෙයි කියලා. සමහර මතකයන් තියෙනවා එකපාරයි. එච්චරම තමයි. ඒ මතකයේ එපමණයි ආයෙත් සැරයක් ඒ මතකය අලුත් කරගන්න දෙවෙනි පාර තුන්වෙනි පාරේ මතකයට යන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඒ විරහවේ මිහිර හරි ලස්සනට ගායනා කරන තරුණයෙක්ටයි මේ ළඟට ආරාධනා කරන්නේ. ඔහු ඔබේ හදවතේ මිහිර සප්තස්වරයෙන් මතු කර අති දක්ෂයෙක්. අලුත් පරම්පරාවේ අලුත් ගමනක් යමින් අලුත් හැඩයක් හොයාගෙන යන ඔහු අද අවාරක ආලේ දෙක පිටසූරය හැඩ කරන්න මේ වේදිකාවට ගොඩ වෙන සූදානම්. පිළිගමු එහෙනම් ඔබේ අත්පොරසන් නාදයෙන් මේ ලක්ෂිත මිහිරාන්. හරි බයින් නැක්කේ වැටයි කියලා. ඉතින් මූණ ටික බලමු පොඩ්ඩක්. දෙන්නේ ලස්සනයි. ලස්සන ගෑන් ළමයි ටිකක් ලස්සන පිරිමි ළමයි ටික ඉන්නවා. ඉතින් පටන් ගත්ත ගමන් මොකක්ද ඕනේ අහන්න? කට්ටිය චුට්ටක් මුලා කරන්නද? මුලාවේ අහලා තියෙනවනේ. හවුද? ඔව්. හරි. එහෙනම් අපි චුට්ටක් මුලා වෙමු. අපි යමු මුලාවේ මෙන්න මේ විදිහට.
මගදනිල්තම් වෙනවුන් සුවදසේක වයිමට නුබවදැයි අපි දෙතැනක මතක එක තැනක ඉතින් මන්තක ඇසාගන්තුක අයිනිවගේ තුළු දැන මම සුබව දහමට අවනතු වෙමියද ඒ දැස් වගයි ඕමයපු කල්ගෙවියගියමු ඔබ කොහේ හෝ නින්නම් සතුටින් මට දුකක් නෑ නුබත් සතුටින් ඔබ කොහේ කියා සොයන්නට සිතක් මට නැතිනු ඔබ කොහේ හෝ නින්නම් සතුටින් මට දුකක් නෑ නුබත් සතුටින් ඔබ කොහේ හෝ නින්නම් සතුටින් මට දුකක් නෑ නුබත් සතුටින් කාලේ දක්ෂයා අපේ කාලේ ප්‍රවීණයා ලාංකේය ගීත කලාව නව සහස්‍රයට වෙනස් කළ රෝමාන්තිකයා කසුන් කල්හාර සප්තස්වරේ මුසපත් කරන්නට මේ ගාලු පුරවරට ඇවිත් ඉන්නවා. සංගීතයෙන් ප්‍රාතිහාර්ය පාන ඔහුටයි ආරාධනා කරන්නේ පිළිගනු මෙහෙනම් නැවතත් ඔබේ උණුසුම් අපුලසන්නාදයෙන් මේ සුමුන් පෙරේරා එකතු වෙලා කියමු කියලා මම එක්ක මම හිතනවා මේ සින්දුව ඔයගොල්ලෝ කියයි. පත්තු කරන්න හදන්නේ. මේ පත්තු කරන ගමන් ඉන්නේ ලැන්ටන්ස් ෆෙස්ටිවල් කියලා තමයි කියන්නේ. ඉතින් අපි කොන්සර්ට් එක ඉවර වෙලා වෝටර් ලැන්ටන් ෆෙස්ටිවල් එකට සහභාගී වෙලා තමයි යන්නේ. ඉතින් කොන්සර්ට් එක ගැන කිව්වොත් එහෙම ගොඩක් කැමැතිම ආටිස්ට්ලා ඇවිල්ලා හිටියා.
ඒ වගේම තමයි ලස්සන සින්දුත් ගොඩාක් කිව්වා. ඉතින් මේක හරියටම කිව්වොත් හරියටම ඕගනයිස් කරලා තියෙන මේ වයිබ් එකේ ලස්සන කොන්සර්ට් එකක්. ඉතින් මම හිතනවා අපේ vlog එක බලලා ඔයගොල්ලන්ට කොන්සර්ට් එක ගැන අයිඩියා එකක් එන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වයිබ් එකට කැමති අය ඊළඟට අවාරේ කාලේ කොන්සර්ට් එක බලන්න යන්න. ඒ වගේම අපිට කමෙන්ට් දාන්න. ඒව ගිහිල්ලා බලලා ඔයගොල්ලෝගේ ඔපිනියන්ස් මොනවාද කියලා. ඉතින් අදට අපි ගිහින් එන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. බයි.